යෝ වත්සප් හෝමීස් ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Alphabet Basics එක. අද අපි කතා කරමු මොකද්ද trap music කියන්නේ කියලා. හරි. trap කියන්නේ මොකද්ද? rap එකක්ද trap කියන්නේ? rap නෙවෙයිද trap කියන්නේ? trap ලෝකේ විනාශ වෙනවද? rap සංස්කෘතිය ඉවරද? නැත්නම් trap ආතල්ද? ඒවා ගැන අපි කතා කරමු කොහොමද පටන් ගත්තේ. ඉතින් මේ වගේ ආතල් දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි මුලින්ම කතා කරමු ට්‍රැප් කියන නම කොහොමද ආවේ කියලා. හරිද? USA වල ඇට්ලාන්ටා කියන පැත්තේ හරිද? තමයි ඔක මුලින්ම early 90s වල වගේ 90 දශකයේ drug කියන්නේ buying and selling හරිද? ඒ වගේ නිකන් drug කොටින්ම කිව්වා drug business කරන අයට drug business කරන ක්‍රියාවට trapping කියලා කියනවා. හරිද? ඒකෙන් තමයි දත්වවලට අනුව ට්‍රැප් කියන ස්ලෑංග ට්‍රැප් කියන්නේ ස්ලෑංග එකක්. හරි. එතකොට ඒ ස්ලෑංග එක මුලින්ම ආවේ අන්න ඒ වගේ කියන්නේ මේ ට්‍රැප් කියන්නේ ස්ලෑංග එකක් ඩ්‍රග්ස් බිස්නස් කරද්දී ඒ කියන්නේ ඩීල් කරද්දී ගන්නවා තව එකෙක්ට දෙනවා. ওই කතන්දරයට මිනිස්සු කියන්නේ ඒ ක්‍රියාවට කියන්නේ ට්‍රැපින් කියලා. හරිද? ඉතින් ඒක ටිකෙන් ටික කාලෙත් එක්ක කොහොම ඩිවෙලොප් වෙලා තමයි ට්‍රැප් කියන වචනේ ආවේ. හරිද? එතකොට ට්‍රැප් කියන්නේ රැප්ද රැප් කියන්නේ ට්‍රැප්ද ඔතන පැටලවිල්ලක් තියෙනවනේ සමහරක් කියනවා ට්‍රැප් කියන්නේ රැප් නෙවෙයි. එහෙම නැහැ. රැප් වල සබ් ජෝනර් එකක් තමයි ට්‍රැප් කියන්නේ. හරිද? එතකොට රැප් වලම කොටසක්. හරිද? රැප් වලම කොටසක්. සියලුම රැප් ට්‍රැප් නෙවෙයි. හැබැයි සියලුම ට්‍රැප් රැප්. හරි? ඒක ඔළුවට දාගන්න. හරි? අපි දැන් කියන මේ කතා ඒ කියන්නේ දැන් අපි 90 දශකයේ මුල් කාලේ ඉඳන් ආපු විදිය නෙමේ තියෙන්නේ. එතකොට මේ දැන් 2026 නේ. එතකොට ගොඩක් දේවල් අලුතෙන් එකතු වෙලා තිබ්බ දේවල් නැති වෙලා ඔහොම ලොකු දෙයක් වෙලා තියෙන්නේ. හරිද? අරකේ අර අතන ඉඳන් දැන් ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ට්‍රැප් කියන වචනේ එතනින්. හරි. දැන් මම මුලින් කිව්වනේ ට්‍රැප් කියන වචනේ කොහොමද හැදුනේ කියලා. හරි. ඒක කොල්ලෝ අතර ඒ කියන්නේ අපි කියන්නේ නිකන් උදාහරණයකට මොකද්ද? උදාහරණයක් දිහා ස්ලැංග් එකකට ලංකාවේ බෝඩරේ කියන්නේ ස්ලැංග් එකක්ද? නෑනේ බෝඩර් කියන එක ඒ වගේ හරිද? නිකන් බෝඩරේ අර අපි දාගන්නේ බං. මේ සූස්තිය අන්න ඒ වගේ සූස්තිය කියන සිංහල වචනයක්ද? මේ මම කියන ටැමිල් වලින්ද තේරෙනවනේ ස්ලැංග් එකක් කියන්නේ මොකද්ද කියලා. හරි. ඉතින් ඒ වගේ මිනිස්සු අතර ඒ කියන්නේ පොතෙන් ආපු නැති හැබැයි මිනිස්සුන්ගේ කතා වලින් ආපු වචන තමයි ඕවා. හරිද? තව දෙයක් ඔයාලට දැනුමට යමක් තමයි රැප් වල විතරක් නෙවෙයි ට්‍රැප් තියෙන්නේ EDM වගේ ජෝනරස් වල ට්‍රැප් කියන දේ තියෙනවා. ට්‍රැප් මියුසික් කියන දේ තියෙනවා. හරි. ට්‍රැප් වල ඔන්න දැන් අර එහෙම පටන්ගෙන වචනයක් ස්ලෑංග් එකක් ඇවිල්ලා ඒ ස්ලෑංග් එකේ මීනින් එකට සින්දු කරලා රැප් කරලා ඕක ටික කාලයක් අරන් ගිහින් ඒක පොඩි සංස්කෘතියක් වෙලා ඒකට එක එක දේවල් හැදිලා ඒකටම කියලා ආවේනික බීට්ස් හැදෙන්න ගත්තා. ඊට පස්සේ ඒකටම ආවේනික ෆ්ලෝස් හැදෙන්න ගත්තා. එතකොට මේන් ෆ්ලෝ එකක් තමයි ට්‍රිප්ලට් ෆ්ලෝ එක කියන්නේ. මිගෝස්ලා වගේ ආටිස්ලා ඒ කියන්නේ මිගෝස්ලාගේ හිටපු හැමෝම සහ තව ගොඩක් ආටිස්ලා මේ ට්‍රිප්ලට් ෆ්ලෝ එක මේන් ස්ට්‍රීම් වලට ගෙනාවා. හරිද? තව දෙයක් තමයි ට්‍රැප් වල මම්බල් කියලා එකක් හැදුනා. හරි ට්‍රැප් වලම තව කොටසක්. හරි මම්බල් කියලා හැදුනා. ඉතින් මම්බල් වලත් මට එක්සැම්පල් දාන්න බෑ. টপ 10 මම්බල් රැපර්ස් ඕම කියලා ඔය YouTube එකේ ගාලා බලන්න එනවා. ඒතකොට මම්බල් කියන්නේ මෙහෙම එක්කෙනෙක්ට hina යන්න පුළුවන්. හරිද? නිකන් හරියටම කියන්නේ කටේ මොන හරි දේවල් ටිකක් ඔබාගෙන අපහැදිලි විදියට දෙයක් කියන එකට තමයි මම්බල් කියන්නේ. හරි. ඉතින් මේවා එක එක සංගීතයේ එක එක පැති. හරිද? ඒවා සමහරක් අයට විහිළුවක් වෙන්න පුළුවන්. understandable. හරි. දැන් අපි එක කෝණයකින් හිතුවා මටත් hina යනවා. නමුත් ඒක ලස්සනයි රසයක් තියෙනවා ඒකෙත් පොඩි ආතල්ලයක් තියෙනවා කියලා හිතුවොත් ඒකේ ආතල්ලයක් තියෙනවා. හරි. එතකොට මම්බල් කියලා දෙයක් ආවා. ඔයාලා හොයලා බලන්න මම්බල් රැපර්ස්ලාගේ සින්දු. හරිද? එතකොට ට්‍රැප් වලම ආවේ. ඒවට ගොඩාක් ලොකු හේට් එකක් ආවා. රැපර්ස්ලාගෙන් සහ ඩයි හාඩ් ඕල්ඩ් ස්කූල් ෆෑන්ස්ලාගෙන් අදටත් තියෙනවා. හැබැයි බොහෝ තිබ්බට වඩා 100,000 ගුණයක් අඩුවෙන් තියෙන්නේ. මොකද දැන් ඉන්ඩස්ට්‍රි එක
එතනින් මාරු වෙලා තියෙන්නේ. ට්‍රැප් වලට බැනපු මිනිස්සු ට්‍රැප් කරන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මේවා වෙනස් වෙනවා. හරිද? සමහරක් විට තව අවුරුදු බර ගානකට පස්සේ මිගෝස්ලා වගේ ආටිස්ට්ලාත් ඕල් ස්කූල් ආටිස්ට්ලා වෙනවා. ඒක උඹලා දන්නවා? එහෙම හිතුවද? ෆියුචර් යම් ටග් මිගෝස් වගේ ආටිස්ට්ලා දැන් අපි නිව් ස්කූල් ආටිස්ට්ලා ට්‍රැප් එහෙම කිව්වට තව අවුරුදු 20කින් 30කින් ඒ කට්ටිය ඕල් ස්කූල් ආටිස්ට්ලා වෙනවා. හරිද? ඕල් ස්කූල් හැබැයි ට්‍රැප් ආටිස්ට්ලා ඕල් ස්කූල් ට්‍රැප් ආටිස්ට්ලා වෙනවා ඒ කට්ටිය. තේරෙනවද? මේ කාලය යන්න මේවා වෙනස් වෙන්න ඔක්කොම දේවල් ඕල් ස්කූල් වෙනවා. හරි? අද අපි මේ කරන දේවලුත් ඕල් ස්කූල් වෙනවා කාලයකදී. හරි? ඒ කාලේ එනකම් හැමෝම නිව් ස්කූල්. හරි? ඒකත් පටල ගන්න එපා. නිකන් සංස්කෘතියක් වගේ කල්චර් එකක් වෙන්න ගත්තා. ට්‍රැපින් කල්චර් එක. හරිද? ට්‍රැපින් කල්චර් එකක් හැදෙන්න ගත්තට පස්සේ ට්‍රැප් වල බීට්ස් වෙනස්. හරිද? ට්‍රැප් බීට්ස් කියලා ඔයාලා ඕන එහෙම වැඩි සංකීර්ණ කරගන්න ඕනේ නෑ. නිකන් ට්‍රැප් බීට්ස් කියලා YouTube එකේ ගහන්න. ඔයාලට කිසිම අයිඩියාවක් නැත්නම් මේ බීට්ස් ගැන 10ක් 15ක් අහද්දි වෙනස තේරෙයි. එහෙම වෙනස තේරුම් නැත්නම් අපි ඉදිරියට එපිසෝඩ් එකක් කරනවා ට්‍රැප් ඒ කියන්නේ ඒක වෙනස තේරුණායටත් වැදගත්. ට්‍රැප් බීට් එකක් හදන එකක් අපි ප්‍රොඩියුසර් කෙනෙක් එක්ක එපිසෝඩ් එකක් කරනවා. මුලින් ඉඳන් ට්‍රැප් බීට් එකක් හදන්නේ කොහොමද? ඒක ප්‍රොඩියුසර් කෙනෙක්ට වැදගත් වෙයි. හැබැයි ඊට වඩා වැදගත් වෙයි ට්‍රැප් වල මොකද්ද මේ වෙනස? රැප් බීට් එකයි ට්‍රැප් බීට් එකයි මොකද්ද වෙනස? එතකොට හයි හැට් ලොකු ප්‍රධාන රෝල් එකක් කරනවා. එතකොට 808s ඒවා ඔක්කොම යුනික් සවුන්ඩ් එකක් තියෙන පොඩි වෙනසින්නක් තියෙනවා. හරි ට්‍රැප් බීට්ස් වල. හරි? එතකොට මේ මං එකකට වඩා එකක් හොඳයි. එහෙම නෑ බම් මේ ඔක්කොම රැප්. හරි? මරා ඒ කියන්නේ ආදි කාලේ වගේ අපි ඕල් ස්කූල් අපි ට්‍රැප් ආටිස්ට් ඕල් ස්කූල් එහෙම වෙන්න එපා බං. මේ රැප් එක සංස්කෘති. හරිද? එතකොට මේ ඔක්කොම අවුලන්නේ උඹලා මෙහෙමයි උඹ ආස ඕල් ස්කූල් නම් උඹ ඕල් ස්කූල් අහපන් ප්‍රශ්න නැහැ. උඹ ආස ට්‍රැප් නම් නිව් ස්කූල් නම් නිව් ස්කූල් අහපන්. හරි? ඉතින් අනිත් එක ඕල් ස්කූල් නිව් ස්කූල් කියන්නේ කාල පරාසයන්නේ. ඒ කියන්නේ ඒ කාලේ එතකොට මේ කාලේ ඉන්න හැමෝම ටෙක්නිකලි නිව් ස්කූල් රැපර්ස්ලා තමයි. හරිද? එතකොට මං කිව්වා මේක හොඳට ඔලුවට දාගන්න ට්‍රැප් කියන එක 90 දශකයේ මුල් කාලේ වගේ ස්ලැන්ග් එකක් විදියට ආපු දෙයක්. ඩ්‍රග්ස් ඩීල් කරද්දි ඒ එන ක්‍රියාවට කියපු දෙයක් ට්‍රැපින් කියන්නේ. හරිද? එතකොට ඕක රැප් වලට ආවනේ. රැප් වලට සම්බන්ධ වුණානේ. එතකොට නිකමට හිතපන් අර ක්‍රියාවට ට්‍රැපින් නම් කියන්නේ. ඇයි රැපර්ස්ලා ට්‍රැප් කරන අය ඩ්‍රග්ස් ගැන කතා කරන්නේ කියලා ඔයාලට දැන් පොඩි දල අදහසක් එයි. ඒ කියන්නේ ගොඩාක් මේ කාලෙටත් වඩා ටිකක් අපි ගියොත් 2010 ඒ වගේ ඒ කියන්නේ පොඩක් පිටිපස්සට යන්න මේක වැඩි. ඒ කියන්නේ ට්‍රැප් වලින් කතා කරේ ඒක විතරයි. හරිද? එතකොට අර ක්‍රියාවට කියන නම අරගෙන මිනිස්සු මත්ද්‍රව්‍ය ගැන රැප් කරා. මත්ද්‍රව්‍ය ගැන රැප් කරපු ඒවට මිනිස්සු ඉස්සර කිව්වේ ට්‍රැප් කියලා. අන්න ඔහොම තමයි ওই වචනේ ආවේ. විශේෂයෙන් ඩ්‍රග්ස් මේන් කරලා ඩ්‍රග් බේස් වෙච්ච සින්දු ට්‍රැප් විදියට හඳුන්වනවා. හරි? මුල් කාලේ. හරි? දැන් ඒකට ගොඩාක් දේවල් එකතු වෙලා තියෙන්නේ. මුල් කාලේ එහෙම තමයි ආවේ. එතකොට කවුද අහුවොත් කවුද මුලින්ම ට්‍රැප් ගෙනාවේ? ඒකට විවිධ අයගේ විවිධ අදහස් තියෙනවා. හරිද? එකෙක් කියන එකට තව එකෙක් නෑ කියනවා මූ කියනවා. එතකොට අපි හරියටම කවුද ට්‍රැප් ආටිස්ට් පටන් ගත්තේ ඒවා නම් අපි ඈත අතීතයට ගිහින් කවුද මුලින්ම ඩ්‍රග්ස් ගැන රැප් කරේ ඒ වගේ දේවල් හොයන්න ඕනේ. ඒක ඉතින් විවිධ අයගේ විවිධ අදහස් තියෙනවා. හරිද? හරියට කියන්න බෑ. හරිද? එහෙනම් ඒක අපිට බෝරින් නේ වැඩක් නෑ. එහෙම එච්චර මේ ඉතිහාසය නෙවෙයිනේ. පොඩි කතන්දරයක් වගේ දැනගත්තොත් ඇති. හරි? ඉතින් එහෙම තමයි ට්‍රැප් කියන එක ආවේ රැප් වලට. එතකොට අර ක්‍රියාව කරන දේ ගැන තමයි ඒ රැප් වල කිව්වේ. ඉතින් ඒක කාලයත් එක්ක බිල්ඩ් අප් වෙලා තමයි ට්‍රැප් කියන එක මේන්ස්ට්‍රීම් ආවේ. ට්‍රැප් කියන එක මේන්ස්ට්‍රීම් ආවේ 2010 වගේ ඒ වකවානුවේ තමයි ඒ කාලෙත් තමයි මේන්ස්ට්‍රීම් ආවේ. ඊට කලින් ට්‍රැප් තිබ්බා ඕන තරම්. හැබැයි අර කාලේ තමයි මේන්ස්ට්‍රීම් ආවේ. එතකොට දැන් මෙහෙමයි. දැන් මේකේ සමහරක් ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලාගේ ක්ලිප්ස් දාන එක එච්චරම හොඳ නෑ. ඒක සෑහෙන කොපිරයිට් වදින කොපිරයිට් ස්ට්‍රයික් වදින්නේ නෑ. උනාට ඒවා රීච් වෙන්නේ නෑ. ඒ කියන්නේ අපි කරන්න හදන දේන් තේරුමක් නෑ. ඒ හින්දා මට පෙන්වන්න බෑ. ඔයාලා මේවා ගිහින් බලන්න. හරිද? ඕනනම්
අපිට අපි කරපු ඒවල දාන්න පුළුවන් ඇදි මැදින් දායි හරිද ඇඩ් එකක් කියලා හිතාගන්න හරි I'm a Travis Scott, ayy. I be giving close, ayy. Man, I panic, no. I be giving manic, no, ayy. I'm a Travis Scott, ayy. I be giving close. ලිරික්ස් ගැන ගත්තොත් හරි අපි ට්‍රැප් වල ලිරික්ස් කොහොමද කියන්නේ මෙහෙමයි දැන් ට්‍රැප් කියන එකෙත් අනිවාර්යයි රයිමිං සහ එතනම අපි පළවෙනි එපිසෝඩ් එකෙත් කරා ඔබ මොන මගුල රැප් කියන එක ඇතුලේ කරත් රයිම් තියෙන්න ඕනේ හරි ඉතින් ට්‍රැප් වල කට්ටියත් රයිම්ස් ගහනවා හරි සිම්පල් ලිරික්ස් තියෙන්නේ ගොඩක් විට හරි කියන්න තියෙන එක ඔයාට දෙයක් අදහසක් තියෙනවා නම් කියන්න ඒ අදහස වචන දෙක තුනකින් කියන්න වගේ කෙටි කරලා මේ මං නිකන් මේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් තේරුම් ගත්ත විදියෙන් මම ඔයාලට කියලා දෙන්නේ. හරිද? ට්‍රැප් කියන්නේ ඔයාලට යම් කිසි දෙයක් කියන්න ඕන නම් ඒක වචන දෙකකින් තුනකින් කොහොමද කියන්න පුළුවන්? අන්න ඒක තමයි ට්‍රැප් කියන්නේ. එක වැරද්දුද පටන් ගන්නවා තව දෙක ගලක් වගේ හිත වලක් කපන් ගත්තා නිදා ඇයි ලිරික්ස් වල. හරි? දැන් රැප් එක ඔය ස්කූල් වගේ ගත්තොත් එයා බලයි ලිරිකලි අර මනුස්සයට දැනෙන්න දෙයක් කියන්න වචන කීයක් වුණත් ඒ බාර් එකේ ඌ දෙන්නේ ඒක තද කරලා කැටයන් දාලා අර මනුස්සයට හොඳට දැනිලා තේරෙන්න ට්‍රැප් වල කරන්නේ ඒ දේම තාම කුඩා වචන කිහිපයකින් කියන එක තේරෙනවා වචන දෙක තුනයි ඕන දෙයක් කියන්න වචන දෙක තුනයි හරි එතකොට මේ ට්‍රැප් වල ට්‍රිප්ලට් ෆ්ලෝස්ම නෙවෙයි ගොඩක් දැන් මේවා මෙහෙම ඉරි ගහලා මේ දැන් මේ තියෙන ඕනම දෙයක් මෙහෙම අපිට ඉරි ගහලා වෙන් කරන්න බෑ හරියට මේන්ස්ට්‍රීම් කවුද අන්ඩර්රේටඩ් කවුද ඒකම එපිසෝඩ් එකක් කරන්න එහෙම මෙහෙම ඉරි ගහන්න බෑ හරි මේ ඉරි බ්ලර් වෙලා තියෙන්නේ හැමතැනම හරි එතකොට නිව් ස්කූල් මොකද්ද ඕල්ඩ් ස්කූල් මොකද්ද බ්ලර් වෙලා තියෙන්නේ එතකොට තේරෙනවා ට්‍රැප් ෆ්ලෝස් මොකද්ද එතකොට ෆ්ලෝ රැපර්ස් ලගේ ඒවා කොම් බ්ලර් වෙලා තියෙන මේක එකතු වෙලා කරලා තේරෙනවනේ එහෙම මෙහෙම කළු සුදු ඉරි මැදින් ගහලා එහෙම වෙන් කරන්න බෑ මේවා මිශ්‍ර වෙනවා කාලේ යන්න යන්න තව මික්ස් වෙනවා හරිද එතකොට අපිට හරියටම කියන්න බෑ මේක ට්‍රැප්ම විතරයි මේ ෆ්ලෝ එක එහෙම නෑ ලිරිකල් රැපර්ස්ලත් ඒ ෆ්ලෝ ගහන්න පුළුවන් හරි එහෙනම් එහෙම ભેද හදාගන්න එපා එහෙම ભેදත් නැහැ ඉස්සර ඩ්‍රග්ස් ගැන විතරයි ට්‍රැප් සින්දු තිබ්බේ හරිද එහෙම තමයි ට්‍රැප් කියන එක ආවේ මොකද ඒකේ ට්‍රැප් කියන වචන හේතුවම දන්නවනේ මොකක් ගැනද කියලා හැබැයි මේ කාලේ වෙනකොට ට්‍රැප් මියුසික් වලින් ට්‍රැප් බීට්ස් වලට ඒ කියන්නේ ට්‍රැප් කල්චර් එකක් ඒකේ ඩ්‍රග්ස් ගැනම විතරක් නෙවෙයි සින්දු කරන්නේ හරිද ඒක වැරදියට වටා ගන්න එපා මම ට්‍රැප් කරනවා නම් මම මත්ද්‍රව්‍ය ගැනම සින්දු ලියන්නේ එහෙම නෑ බං හරි උඹ ඉන්නේ ලංකාවේ නෙවෙයි සෝරි මේ ලෝකෙ කොහේ හිටියත් දැන් ලිරිකල් රැපර්ස්ලා ට්‍රැප් කරනවා ඒ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ ඉතින් ඩ්‍රග්ස් ගැනම කියන්න ඕනේ නැහැ ඒ උඹලා ජීවත් වෙන්නේ ආදි කාලේ නම් උඹලා ජීවත් වෙන්නේ ඇමරිකාවේ 90 දශකයේ මුල් කාලේ නම් කමන්නේ මේ 2026 ශ්‍රී ලංකාව හරි එන්න පොඩ්ඩක් මෙහෙට එතකොට මෙහෙමයි මං කියන්නේ ඩ්‍රග්ස් ගැන සින්දු කරන්න එපා ඒක උඹේ කැමත්ත බං හරි ඒක මට කියන්න අයිතියක් නැහැ කරන්න දෙපාද කියලා මං කියන්නේ ඒක විතරක් නෙමෙයි ට්‍රැප් කියන්නේ තව හොඳම දෙයක් තමයි මේ කාලයත් එක්ක වෙනස් වුණ විදිය ට්‍රැප් කියන්නේ මං කිව්වනේ ටිකක් කෙටියෙන් රයිම් කරලා පොඩ්ඩක් එහෙම හරිද සමහර මිනිස්සුන්ට ට්‍රැප් එකක් යවුවා මේකේ මොකද්ද බං තේරුම මොකද්ද ඒ වගේ තත්ත්වයක් තිබ්බනේ ඒකේ වැරද්දක් නැහැ හරි එතකොට දැන් ලිරිකල් රැපර්ස්ලා ට්‍රැප් කරනවා හරි ඔයා ඔටෝ ටියුන් දාලා ඉස්සර සමහරක් සින්දු තියෙනවා ඒ කියන්නේ ඔය වගේ වැඩි දෙයක් ගැන නෙවෙයි කියන්නේ හරිද ට්‍රැප් හැදුනේ මේ සමාජය වෙනස් කරන්න ඒ වගේ බය ඒ වගේ ඒවට නෙවෙයි හරි එතකොට දැන් හැබැයි ලිරිකල් රැපර්ස්ලා කියන රැපර්ස්ලා ඉන්ටර්නැෂනල් එයාලා ට්‍රැප් කරනවා ලිරික්ස් අතින් තද ට්‍රැප් කරනවා බලන්න ඒක වෙනස් වෙලා තියෙන ලස්සන හරි ඒ කියන්නේ ට්‍රැප් වල අර විදියටත් එනවා සින්දු සහ හොඳ ලිරිකල් රැප්සුත් එනවා එතකොට එහෙම හොඳ ලිරිකල් ඔයාලා බලන්න ලිල් වේන් හරි මං කියන්න ඕනේ හැමෝම දන්නවා ඇති නිකන් හරි එක්කෙනෙක් දෙන්නෙක් දන්නේ නැතිව හිටියොත් කනාවට හරි ලිල් වේන් කියලා බලන්න ඒ ආටිස්ට්ගේ වර්ඩ් ප්ලේස් ඒ කියන්නේ මාර වර්ඩ් ප්ලේ තියෙන්නේ එමිනම් පවා ඉම්ප්‍රෙස් වෙන වර්ඩ් ප්ලේ තියෙන්නේ සමහරක් විට ලිල් වේන්ගේ ට්‍රැක්ස් එමිනමුත් ෂෙයා කරනවා
උටවත් හිතාගන්න බැරි වුණා ඒ වගේ ඒවා. ඒ වගේ සුපිරි ආටිස්ට් කෙනෙක් තමයි. ඒ කියන්නේ ඔටෝ ටියුන් ගහන්නේ, සමහරක් වෙලාවට මම්බල් ගහන්නේ, ට්‍රැප් ෆ්ලෝස් ගහන්නේ. හැබැයි ඒවල ලිරික්ස් කිව්වම පිස්සු ඇදෙන රයිම්ස් තියෙන්නේ, පිස්සු ඇදෙන වර්ඩ් ප්ලේ තියෙන්නේ. හරි. ඉතින් අන්න එහෙමයි මේ ගේම් එක වෙලා තියෙන්නේ. හරි. මේකමයි කරන්න ඕනේ, ඒකමයි කරන්න ඕනේ. එහෙම නිකන් සංකීර්ණ කරගන්න එපා. ජීවිතේ ආතල් එකේ විඳින්න මේ හැමදේම කරන්න පුළුවන්. අන්තිම දේ මේ කියන්නේ ට්‍රැප් වල, ඒ කියන්නේ මේ සීරීස් එකේ ගොඩක් විට ට්‍රැප් කියන්නේ ශබ්ද රසයට හැදිච්ච ජෝනර් එක, සබ් ජෝනර් එකක් රැප් වල. හරි. ඒක තියෙන්නේ ශබ්ද රසයට. අහන්න ආතල් ඒකයි. හරි. උඹට ඒක අහන්න ආතල් නෑ එකක්. ඒ කියන්නේ ඒක තම තමන්ගේ රසය වෙනස්නේ බං. ඒ වුණාට මේන්ලි ට්‍රැප් කියන දේ හැදුනේ මියුසිකලි. ඒ කියන්නේ ඒක ආතල්. ඒ කියන්නේ නිකන් ඇදිලා ඉද්දි හරි නැත්තම් සෙට් වෙද්දි හරි නිකන් කොහේ හරි ඩ්‍රයිව් කරගෙන යද්දි හරි පොඩ්ඩක් පොඩි ෆන් එකක්, ඒ කියන්නේ ආතල් එකක් සැපක් දෙන්න තමයි ට්‍රැප් කියන මියුසික් ගොඩක් පිට තියෙන්නේ. හරිද? ඒ හින්දා ට්‍රැප් වල ලිරිකලි කට්ටිය වැඩ දානවා, ෆ්ලෝස් ගානවා, මාර දේවල් කරනවා මේ 2026 වෙනකොට. හැබැයි ඒ වගේම ට්‍රැප් තියෙනවා හරිම කෙටි කරලා දේවල්, හරිම සරලව ශබ්ද රසයට ශබ්ද රසය මූලික කරලා එහෙම කරන දේවලුත් තියෙනවා. හරි. ඉතින් ඒකේ මේන් එක අරක. ඉතින් කවුරු හරි ට්‍රැප් කරද්දී අයියෝ මේක ලිරික්ස් වල මේක මෙහෙමයි රයිම් අවුල් නම් කන්ට ගහපන්. ඒක ගැන දෙකක් අහන්න දෙයක් නැහැනේ. හරි. හැබැයි ලිරිකලි උඹ මේ රට වෙනස් කරන දෙයක් මේ ට්‍රැප් එකේ නෑ වගේ එහෙම වෙන්න එපා. එහෙම දෙයකට නෙමෙයි ට්‍රැප් කියන දේ හැදුනේ. හැබැයි එහෙම දෙයක් කරන්න බෑ කියලා නෙවෙයි කියන්නේ. එහෙම දෙයක් අනිවාර්යෙන් වෙන්න ඕනේ කියන එකත් නෙවෙයි කියන්නේ. තේරුම් ගන්න. ඉතින් ට්‍රැප් ගැන අම්මට සිරිවෙන්න දේවල් ටිකක් ඔයාලා දැන් දන්නවා. දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් ඉතින් දන්න එකෙක්ට බොරුවට ෆයර් වෙන්න එපා. අයියෝ අපි දන්නවා බබ අඩෝ එහෙම වෙන්න එපා. හරි. ඉතින් නොදන්න දෙයක් දැනගන්න, අනිත් අයටත් දැනුම් දෙන්න. ඉතින් මේ සීරීස් එකේ අපි ඉදිරියට යනවා. ඔයාලගෙත් අයිඩියාස් දෙන්න. මොකද්ද මේ වෙනකන් කවුරු හරි බැලුවොත් හොයාගන්න පුළුවන් අන්තිම වෙනකන් බැල අයිඩියාස් දෙන්න. බ්‍රෝ අපි මේක කරමු. ෂෙඩි මේක ගැන කරමු. එතකොට මම ඒක කරන්න පුළුවන්. මම නෝට් පැඩ් එක ගාගෙන මම කරන්න පුළුවන් දේවල් කරන්න. රෙකෝඩ් කරන විදියයි ඔක්කොම මම්වල් අනම්මනම් ඕවා ගැනත් අපි එපිසෝඩ් එකක් කරමු. මම හිතන් ඉන්නේ ට්‍රැප් ගැන පොඩි සීරීස් එකක් කරන්න. හරි. එන විදියට මූණ දෙමු. එහෙනම් peace much love again.